හායි ගයිස් එන්නකො මාත් එක්ක මේ රසමරස චිකන් ෂවර්ම එක හදන්න. මුලින්ම මේ සයිස් එකට කපාගත්ත චිකන් ටික හොඳට මැරිනේට් කරගෙන ඉමු. ඊළඟට බලමුකෝ මම සෝස් එක හදාගන්නේ කොහොමද කියලා. ටොමැටෝ සෝස්, යෝගට්, මයොනීස්, ලයිම් ජූස් ටිකක්, ගාලික් පේස්ට් එකකින් චුට්ටක්, ඔලිව් ඔයිල්, ගම්මිරිස්, ලුණු, මිරිස් කුඩු ඔක්කොම දාලා හොඳට මික්ස් කරගන්නයි තියෙන්නේ. හරි ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා චිකන් ටික මේ වගේ බැද ගන්න ඕනි. ඒ අතරතුරේ මම අනිත් පෑන් එකේ ෂවර්ම රොටි ටික මේ වගේ හදා ගන්නවා. එතකොට මට ලේසි. චිකන් ටික මේ ගානට පැදීගෙන යනකොට බටර් ටිකක් දාලා සුදු ලුණු, මාළු මිරිස්, ලුණු ඒ ටික දාලා සෝයි සෝස් ටිකයි, හනි, කෑලි මිරිස් දාලා හොඳට ටෙම්පරාදු කරගන්න ඕනි. දැන් අපි ෂවර්ම එකට ඕනි සලාඩ් එක හදාගමු. කපාගත්ත එළවලු ටික බෝල් එකට දාලා ලුණුයි ගම්මිරිසුයි දාලා හොඳට මික්ස් කරගන්නයි තියෙන්නේ. හරි දැන් තමයි ඉතින් ඉන්ට්‍රස්ටිංම පාර්ට් එක. ඔක්කොම දේවල් ටික රෙඩි. දැන් තියෙන ඉතින් ලස්සනට ෂවර්ම රැප් එක හදාගන්න එක. මගේ මේ වගේ රස වීඩියෝස් බලන්න කැමති නම් දැම්ම ගිහින් මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් මෙහෙම තමයි මම මගේ ෂවර්ම එක හදාගත්තේ. ඕගොල්ලොත් ගෙදර ඉන්න වෙලාවක හදලා බලන්නකෝ. මේක ජූසි එකට හරිම රසට තිබ්බා. කතාවෙන් කියන්න අමතකුණානේ මම තව සයිඩ් එකට මේකට චිප්ස් ටිකකුත් බැදගත්තා. මොකද ඒවත් මේකට හොඳට මැච් වෙනවනේ. දැන් තියෙන ඉතින් සෝස් ටිකක් දාගෙන රස බලන්නයි. ආපහු ඉක්මනටම රස කෑමක් අරන් එන්නම්කෝ. Thanks for watching.